අපි කට්ටිය පොඩ්ඩක් ළඟට එමුද මට ඔයාලා ඔක්කොම එක තැනකට ඕන. කොල්ලෝ ටික මේ ඉස්සරහට එන්නකො හැමෝම. මගේ ළඟට එන්න. කට්ටිය එනකම් මම මේ මට පොඩි තෑගි ටිකක් තියෙනවා දෙන්න ළමයි මෙතනින් ඒ කියන්නේ මේ පුංචි දේවල් ටිකක් කියන්නත් තියෙනවා ඉක්මනට මම ඒ ටික කියන්නම් මේ නුවර ක්ලාස් එක පටන් ගන්නවා කියන එක මේ මම ගිය අවුරුද්දේ ඒ කියන්නේ මම කවදාවත් එහෙම අර ලොකු නගරයක ටියුෂන් කරනවා කියන එහෙම කොළුවට තිබ්බ මිනිස්සෙක් නෙමෙයි. මම කැම්පස් එකෙන් අවුට් වෙනකොටම තියෙනවා තිබ්බේ මම ජොබ් එකක් කරන්නේ නැහැ කියලා. මොකද මට තිබ්බේ වෙනම හීනයක්. ඒ කියන්නේ මගේ ආසාව තිබ්බේ ඔය කන්දක් නැගලා කොහේ හරි දුෂ්කර ඉස්කෝලේට ගිහිල්ලා ඒ ළමයිට උගන්වලා ඒ ළමයිට හීනයක් දීලා ඇවිල්ලා එහෙම තැන් වලට යන ලයිෆ් එක මගේ හිටියේ. මම ඇත්තටම මේ අවසානට කැම්පස් එක අවුට් වෙනකොට මේ ජොබ් ඉන්ටර්විව් එකට මම කැමති වෙලා නෙමෙයි මගේ සර් කැමතිලා මාව දාලා ෆයිනල් 2 සිලෙක්ට් වෙලා අවසානට එහෙන් කම්පැනි කෝල් එකකට මම ජොබ් එකේ නැහැ කියලා අද තීරණයක් අරගෙන අවුරුද්දක් තිස්සේ රුපියල් 15000ක වැටුපක් අරගෙන රූ ක්ලාස් එකක් කරලා 23 මහලොකු ඈතක නෙමෙයි ගිය අවුරුද්දේ මගේ මාසෙ වැටුප රුපියල් 15000 හරිද රූප් ක්ලාස් එකක් කරා කොහොම හරි මේ එතනටත් කලින් මම සත පහක්වත් ගන්න නැතුව ඉස්කෝලේක අවුරුදු 1කමාරක් විතර ගන්නවා ඒ ළමයි දැන් ඇති ඒ කියන්නේ මට මොනුනේ ඒ වගේ ලයිෆ් එකක් ගත කරන්න ඊට පස්සේ කොහොම හරි කඳුණා කියනවා ඒ ගම්මාන ඉස්කෝලේ ගිහලා ළමයිව පන්සල් වලට එකතු කරලා ළමයිට මට පුළුවන් විදිහට උගන්වලා පොඩි මොටිවේට් එකක් දීලා මම ඉතින් ළමයිට පොඩි ටියුන් කරලා එනවා ඊට පස්සේ ඒ ළමයි නිකන් ගමම නිකන් අම්මලා තාත්තලාම කතා කරලා අඬනවා මට හරි සතුටුයි ඒක පල්ලියට ලබන්න බැරි සතුටක් ඉතින් මේ එහෙම ලයිෆ් එකක හිටපු මම ටර්න් වෙන්නේ 2022 ළමයි මම 2022 මම කන්දක් උඩ ඉන්නකොට පෝස්ට් එකක් දානවා ළමයි අමාරු ගණන් තිබ්බොත් කියන්න කියලා. ඊට පස්සේ එක්සෑම් එකට සති දෙකයි එතකොට ළමයි පාඩම් ටික දෙනවා මම කන්ද නගින එක පැත්තට දාලා ගෙදර ඇවිල්ලා වීඩියෝස් ටික කරලා YouTube එකට දැම්මා. ඒක විභාගයටත් එහෙම පිටි මනිත් පැත්තට කර කර ඉල්ල තිබ්බා. ඔහොම දේවල් වල කොහොම හරි ඉතින් ක්ලාස් පටන් ගත්ත ළමයි හිටියේ නෑ. මම ඒ කතාව පස්සේ කියන්නම් මේ ළමයි හිටියේ නෑ. ඉතින් පන්ති වලට ගිහිල්ලා හැරලා ඇවිල්ලා තිය ඕන තරම් මම අප්පච්චිට ගෙදර ගිහිල්ලා පන්ති ළමයිට කියලා පන්ති ටයිම් ඉවරලා ගෙදර ඇවිල්ලා තිය ඕන තරම් පොළොන්නරුවේ මම බයික් එකේ ක්ලාස් ගියා මම ත්‍රිවිල් එකේ ක්ලාස් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ ඒව හරි ලස්සන කතාව මට තියෙන ලස්සන කතාවක් කියන මම හරි ආසයි ඒ කතාවට. මම මේව කියන්නේ මේ තවත් කොල්ලෙක්ට හරි කෙල්ලෙක්ට හරි මේවා ලස්සන කතාවක් වෙයි. ඒ කියන්නේ මේ ජීවිතේ අපි කවදා හරි ආපස්සට හැරලා බලනකොට අපිට කියන්න ස්ටෝරියක් තියෙනවා කියන්නේ ඒක Tamanට සතුටු වෙන්න පුළුවන් කතාවක් කියන එක නියම. කියලා මම හැමදාම කියන්න ආසයි මේක ජීවිතේ මේ අපි හැමෝටම තමන්ට තියෙන වෙන කතාවක් අපි මුණ දෙන කතාව නෙමෙයි තව කෙනෙක් මුණ දෙන්නේ එයාන මේ අනිත් එක්කෙනා කියන්නේ හැමදේම සාපේක්ෂයි කවදාවත් තව කොල්ලෙක් දිහා කෙල්ලෙක් දිහා තමන්ගේ මට්ටමින් බලන්න යන්න එපා මොකද ඔයාට පොඩි ප්‍රශ්නයක් තව කෙනෙක්ට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒක වෙනම සාපේක්ෂයි ඒ නිසා හැමෝම තමන්ගේ ජීවිතේ කතාවක් තියෙනවා අන්නේ තමන්ගේ ජීවිත කතාව ඇතුළේ වීරයෙක් වෙන්න try කරන්න ඒක තමයි තමන්ගේ අනාගතයට ගන්න පුළුවන් හොඳම ඇඩ්වයිස් මට දෙන්න පුළුවන් ඉතින් ඔය විදිහට ගිහිල්ලා මම මට ඇත්තටම නුවර ක්ලාස් එක ගැන කියනවනම් කුරුණෑගල ක්ලාස් එක පටන් ගත්තේ හම්බි. ඒ කියන්නේ මට පටන් ගන්න උණ ක්ලාස් එකක්. එකෙන් ඇති වෙච්ච බොන්ඩ් එකත් මාරයි. මේ මට මුලින්ම නුවර ක්ලාස් එක කරන ආසාවක් තිබුණා. මගේ වයිබ් එක මේ නුවර. මගේ ආස වයිබ් එක මේ නුවර තියෙන්නේ. ඒ නිසා මේ නුවරත් එක්ක ලොකු බැඳීමක් තියෙනවා. මං හරි ආසයි. මං ආදරේ නුවරට. ඒ නිසා පෝල් එකක් දැම්මට මං ක්ලාස් කරනවා කියලා ගම්පහ කුරුණෑගල නුවර කියලා සිලෙක්ට් කළා. මගේ හිතේ මං තියාගෙන හිටියේ මං නුවර තමයි අනිවාර්යෙන් ක්ලාස් කරන්න කියලා. ඒ නිසා මේ ඇත්තටම නුවර ක්ලාස් විතරක් කරලා පාඩුවේ ඉන්නම් කියලා හිතාන හිටපු අදහස තමයි තිබ්බේ. ඉතින් මේ බලද්දි පෝල් එකේ කුරුණෑගල ළමයි වැඩ කරේ ඉල්ලලා තිබේ. ඒ නිසා කුරුණෑගල ළමයිටත් රිවිෂන් පටන් ගත්තා. ඊයේ කුරුණෑගල ක්ලාස් එකේ වුණා. ඒක හරි අමුතු බැදීම් ගොඩක් සම්බන්ධ වුණා. ඉතින් මේ මම අද නුවර ක්ලාස් එක ගැන කතා කරන්න. නුවර ක්ලාස් එකට මට එන්න අඩිතාලම දාලා දුන්නේ අවිෂ්ක මල්ලි. ඔයාලා දන්නේ නැහැ කවුරුත් එයා දැකලවත් නැහැ. පෙරදින කැම්පස් එකේ අපේ යට බැච් එකේ හිටපු මල්ලි කෙනෙක්. කොල්ලා තමයි මට සෙට් කරේ. මම අද උදේත් එනකොට පොර ගෝල් එක දිදී ආවේ. මල්ලි වරෙන් පුළුවන් නම් කියලා මේ පුහුණිචා තමයි මම අද නම්බර් 0 එකේ ක්ලාස් කරන්නේ. උට රේට් එක යන්න ඕන. මට ක්ලාස් කරන පටන් ගත්ත අතරේ ඌ මට හම්බ වෙන්නවත් බැරි වුණා. මේ අවිෂ්ක මල්ලි thank you ඔයාට. ඒත් එක්කම ඊට පස්සේ ජේකබ් සර් මතක් කරන්න ඕන. මම ඇවිල්ලා කතාවකට පස්සේ සර් කිව්වේ හරිමචා කරන්න ප්‍රශ්නයක් නැහැ. මුලින්ම ඇහුවා මේ මේක ඕනේ. එහෙම වුණොත් තව නිකන් ගුරුවෙක්ට මාකට ප්‍රශ්නයක් වෙනවනේ ඒක ඕනේ. මල්ෂාන් මේ වැඩේ කරන්න පුළුවන් නම් කරන්න හොඳයි කියලා සර් හැම වෙලේම මාත් එක්ක පිටිපස්සේ හිටියා. එතකොට ඉසුරු අයියා ඒතර ආයතන සේවක මණ්ඩල හැමෝම ඒතර ජොන්ටියාගේ පොඩ්ඩක් කට හොඳ නෑ මම දන්නවා මේ වුණාට උගේ හිත හොඳයි ඒ නිසා මේ ඌත් එක මනාපයක් තියාගන්න එපා මේ උගේ කට හොඳ නැතුණාට ඌගේ හිත හොඳයි ජොන්ටිටත් බොහොම ස්තුතියි ඉතින් ඒත් එක්කම යනකොට ළමයි මේ මාස 10ක් කිව්වට මේ මට මේ ඒක මේ
මතක අවුරුදු 100කට තිබුණා. හැබැයි මේක සතියක් වගේ මට දැනුනේ. ඒ කියන්නේ ඒ මාස 10ක් ගියාද හිතා ගන්න බැරි අමාරුයි ඒක. ඒ කියන්නේ දැන් මම සාමාන්‍යයෙන් මෙහෙම මයික්යක් කරන් කතා කරන මුලින්ම නර්වස් උනේ කැම්පස් එකේ බැච් මීටින් එකකදී. මම කැම්පස් ගිහලා කැම්පස් එකේ අපේ බැච් එක 900 ගානකට රෙපා වුණා. ඊට පස්සේ උන් ඉස්සර කතා කරන්න යද්දි මුලින් මේ ලැජ්ජා හිතුණා කතා කරන්න බැරුණා. මගේ කටහඬවත් ආවේ නැහැ කොහොමද. ඊට පස්සේ මම එතනින් එහාට බැච් දෙකක් බැලන්ස් කරා. දෙක අන්න යට ඔක්කොම බැලන්ස් කරා. අපේ බැච් එකේ 900 ගානක්ම බැලන්ස් කරලා හරි ගැම්මෙන් ලගාන්න ඉස්සර කියලා කතා කරපු එකෙක් මම අද වේවුලනවා මෙතන ඉද්දි. මට අර වීඩියෝ එක දකිද්දි මේ වෙලාවට අර වීඩියෝ එක එච්චර තිබ්බේ නැත්තේ. මේ හරි අමාරුයි බලන්න මට. ඒ කියන්නේ මේ වීඩියෝ අර මගේ කැලලක් තිබ්බේ හොඳ වෙලාවට. මං එතනින් නෝමල් වුණා. අර ෆොටෝස් එක යද්දි මං අවුල් වෙනවා. මං හිතුවා කතා කරන්න බැරි කියලා වෙලාවට අනිත් පැත්තට එන්නුනේ මේ මගේ වීඩියෝ එක නිසා මට ඒක ලොකුවට මේ උන්නේ. ඉතින් මේ මට කියන්න දේවල් දවස් මුණක් කියන්න පුළුවන් බං මං ඉවර කරන්න. මේ ඒ කියන්නේ අර සමහර බැඳීම් අපි කාට හරි දැන් අපි හිතමු මම එක මේ ආදරයක් කියන එකක් කියන ආදරය කියලා කියමුකෝ බං මං ඔයාට ආදරය කියලා කිව්වට ඒක දැනෙන්නේ නැත්නම් එතන ආදරයක් නෑනේ බං මං උඹලට ආදරය කියලා නොකියවත් මං දන්නවා මං උඹලට ආදරය කියලා උඹලත් දන්නවා උඹලටම ආදරය කියලා මමත් දන්නවා ඒක මෙතනට දැනෙනවා ඒක මේ කියන්නේ පැහැදිලි කරන වචන නෑ මම ඒක කියන්න ඕනේ බොන්ඩ් එකක් කියන මම හැමදාම ওই අමුතු කතාවක් කියනවනේ මම ඔය ශක්තියින් ගැන කියනවා අර ෆ්‍රීකවෙන්සි ගැන කියනවා මේ ෆ්‍රීකවෙන්සි හරි ඉක්වල් බං ඒ කියන්නේ උඹලට ඒක තේරෙනවද දන්නේ නැහැ මේ ෆ්‍රීකවෙන්සි හරි ඉක්වල් හරිද ඒක බැලන්ස් වෙලා තියෙනවා හරිද ඒ නිසා මේ ඉන්නේ සමාන ෆ්‍රීකවෙන්සි තියෙන කොල්ලෝ කෙල්ලෝ ටික ඉතින් මම දේවල් කියන්න ඕනේ උඹලට ඒ ෆ්‍රීකවෙන්සි එක හරහා උඹලට ඒක දැනෙනවා ඒ නිසා මම මුකුත් කියන්නේ නැහැ මේ ඉතින් උඹලත් එක්ක කිවිච්ච කාලේ හරි සුන්දරයි මම කොල්ලොන්ට පැනලා ඇති ගහලා ඇති ඒ හැමදේම ආදරේ වෙනුවෙන් විතරමයි කරේ මේ අදින් පස්සේ අපි හම්බෙන්නේ නැති වෙයි මේක යථාර්ථය දැන් අපි ඉස්කෝලේ ගියා ඉස්කෝලේ නැවතුණා කැම්පස් ගියා කැම්පස් නැවතුණා ඒ බැඳීම් හරි සුන්දරයි මං ජීවිතේ හැමදේම මතක මට ඕනුනේ හැමදාම සුන්දර මතකෙද කරන්න මම හිතන්නේ මට මගේ මේ ඇඟේ හිරිකඩ බිවුන මේව කියද්දි මේ හිතලා ප්ලෑන් කරන කිසිම දෙයක් හිතලා කියන දෙයක් නෙවෙයි මගේ හිතින් වෙන දේවල් නැත්තම් මේ නන්ස්ටොප් කතා කරන්න බෑ මට ඒ නිසා මේ අර මට ජීවිතේ හැමදාම ඕනුනේ මතක එකතු කරන්න මගේ ජීවිතේ සුන්දර මතක උඹලට ටික. ඉතින් ආදරේ හැමෝටම ආය දවසක හම්බෙමු විභාගේ හොඳට කරන්න. ඒකට උපදෙස් මම පස්සේ දෙන්න. කවදාම හරි අපි මෙතනින් පස්සේ කොහෙද හම්බෙයි. ඒ හම්බෙනකොට හරි හම්බෙන්නේ නැතුව හරි උඹලට ප්‍රශ්න මන් දන්න ගොඩාක් තියෙනවා. ඔය අවුරුදු 18 19 කියන්නේ ජීවිතේ අර පොරවදින වයසක්. ඔතනින් පස්සේ උඹලට නෝමල් වෙනවා. කැම්පස් ගියාට පස්සේ උඹලා ඕන කට්ටකට හොරු වෙනවා. මේ කාලේ හරි අමාරු කාලයක් උඹලට. අල්ලන් ඉන්න මොකද මේ අල්ලන් ඉන්න මොහොතේ ජීවිතේ කවදාවත් අතාරින්න එපා. ඔයාලා මම මේ ඉතින් දැක්කට මගේ අවුරුද්දට කලින් ස්ටෝරිය හරි බෑඩ්. ඒ කියන්නේ මම කවදාවත් අතෑරියේ නෑ. මම හැමදාම කියන්නේ never give up. ඒ කියන්නේ අතාරින්න නම් එපා. අමාරු කාලේ එනවා. ජීවිතේ අතාරින්නම හිතන මොහොතේදී අල්ලන් ඉඳපල්ලා. ඒක කවදාවත් වරදින්නේ නෑ. මොනම පැත්තකට වුණත්. හරිද? හැමෝටම ඉංජිනේර්ස්ලා වෙන්න බැරි වෙයි. ડોක්ටර්ස්ලා වෙන්න බැරි වෙයි. මෙතන මැත්ස් කරන ડોක්ටර්ස්ලා වෙන්නේ නෑ කොහොමද? මේ ආසකෙකුත් ඉන්නවා. මොහොමගෙන් අහන මැත්ස් එක්ක බයෝ කරන්න පුළුවන්ද කියලා. හරි ඒකත් එක්ක මේ හැමෝටම ළමයි තමන් ආස දෙක කරන්න බැරි වෙයි. සමහර ලාවට අපිට පාත් එක හැදෙන්නේ ඒ අපි යන්න ඕන පාත් එක අපි හිතමු දැන් මේ හැමෝම try කරන ඉන්ජිනියරින් යන්න හැමෝටම ඉන්ජිනියරින් යන්න බෑනේ. හැබැයි වෙන මොකක් හරි එකට යන්න පාත් එකක් හැදෙන්නේ ඔබ ඒ පැත්තට යන පාත් එකක් ඔබ ලීවලා තියෙන නිසා. ඒ නිසා මේක ෆේල් වුණා කියහම ඒක තවුලක් ගන්න එපා. මොනවා හරි ජීවිතේ මේක කඩමක් විතරයි. උඹලගේ ඇතුලේ තියෙන ෆැෂන් එක හොයාගන්න. අපි හැමෝම ඇතුලේ ලස්සන මිනිස්සු ජීවත් වෙනවා. මම හැමදාම කියන්නේ උඹලා වගේ එකයි ඉන්නේ. මේ කොල්ලා වගේ මේ කෙල්ලා වගේ ජීවිතේ නෙමෙයි මුළු ලෝකෙම ඉන්නේ එකයි. නිමුන්නු හිටියත් තමන්ගේ එකයි. හරි ඒ නිසා අර තමන්ගේ මේක මේන්ටේන් කරන්න try කරන තමන්ගේ ෆැෂන් එක හොයාගන්න ජීවිතේ ඕන තරම් සාර්ථක වෙන දේවල් තියෙනවා කරන දේ හරියට කරන්න එහෙනම් ඉතින් අපි අද දවස මෙතනින් අවසන් කරමු අපිට මේක මට සින්දුවක් කියන්න පුළුවන්ද අපි ඔක්කොම එකතුලා හීන වලට පණක් තියනවා කියමුද අපි හීන වලට පණ කැරෝකේ එක මොකද මේ මට කියන්න ඕන ලිරික්ස් හැම එකක්ම මම ඊයේ කොරෝනා ක්ලාස් එකේ කිව්වා ඒ සින්දුවේ තියෙනවා අපි හැමෝම මේ සින්දුව කියලා මෙතන අවසන් කරමු මේ අන්තිම වතාවට කියන්න තියෙන්නේ උඹලට මං ළමයි කියලා කතා කරාට මේ මොනම හරි ප්‍රශ්නයක් වුණොත් අයියා කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන ඉන්න හරි එහෙනම් ආදරේ උඹලා හැමෝටම අපි හැමෝම ළඟට ඇවිල්ලා මේ සින්දුව කියමු